ආයුබෝවන්. තරිඳුවන් දිල්මිනි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එක පටන් ගන්නේ ඉතාලියේ විචෙන්සා කියන සිටි එකකින්. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කිව්වා අපි UK වල ඉඳලා රෝමෙට එනවා කියලා. ඉතින් රෝමේ අපි ඇවිදලා කරලා ඉවර වෙලා අපි එදා හවස ආවේ විචෙන්සා වලට. ඉතින් විචෙන්සා වලට ඇවිල්ලා අපි අපේ හිතවතෙකුගේ ගෙදර නතර වුණා. එහෙ ඉඳලා අපි මේ ඊළඟ දවසේ යන්න හදන්නේ වෙනිස් වලට. ඉතින් වෙනිස් වලට යන්නේ අපි විචෙන්සා වල තියෙන රේල්වේ ස්ටේෂන් එකෙන් අපි ට්‍රේන් එක අරගෙන කෙලින්ම වෙනිස් සිටි එකට තමයි මේ යන්නේ. ඉතින් ඉටලි වලදී අපි ගොඩක් තැන් වලට යන ට්‍රේන් එක යූස් කළා. ඇත්තටම ගොඩක් කම්ෆර්ටබල් රයිඩ් එකක් තියෙන්නේ. ඔන්න දැන් අපි වෙනිස් වලට ආවා. මේ තියෙන්නේ වෙනිස් වල රේල්වේ ස්ටේෂන් එකකින් එළියට ආපු ගමන්ම අපිට දකින්න පුළුවන් වෙන වීව් එක. දැන් අපි මේ සිටි එකේ ටිකක් ඇවිදලා බලන්න යන්නේ මොන වගේ සිටි එකක්ද කියලා. ඉතින් අපි ඉස්සර අහලා තියෙනවා වෙනීසියේ වෙලෙන්ද කියලා කතාවක්. ඉතින් වෙනීසියේ වෙලෙන්ද ඉන්නේ නැත්තේ මේ තමයි. වෙනීසිය කියන්නේ අනිත් සිටිස් වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ මේ නගරය පාලම් වලින් පාලම් මම හිතන්නේ 400 ගානකට වඩා වැඩි ප්‍රමාණයකින් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් ටවුන්ස් වලට වඩා මෙතන ට්‍රාන්ස්පෝර්ට් වෙන විදිය ගොඩක් වෙනස්. මොකද මේ සිටි එක තියෙන්නේ ගොඩක් වතුරෙන් වට වෙලා හැමතැනම දියාගල් වගේ තියෙනවා. ඉතින් බෝට් වලින් තමයි ගමනාගමනය සිද්ධ වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් අපි ටවුන් එක දකින්නේ බස්, කෝච්චි වගේ දේවල් වලින්, ටැක්සි වලින් තමයි මිනිස්සු එහා මෙහා යන්නේ. නමුත් මෙතනදී බස් විදිහට තියෙන්නේ ඇත්තටම ලොකු ප්‍රමාණයේ බෝට්ටු. ඒවට තමයි යාලා බස් කියලා කියන්නේ. එතකොට ටැක්සි කියලා කියන්නේ ඊට වඩා පොඩි ප්‍රමාණයේ බෝට්ටු. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක්. මිනිස්සුන්ට එහා මෙහා යන එක සම්පූර්ණයෙන්ම නැතත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ වතුරේ යන බෝට්ටු වගේ දේවල් වලින්. ඉතින් මේ තියෙන විශේෂත්වය නිසාම ටුරිස්ට්ලා ගොඩක් වෙනිස් වලට එනවා. ඒ වගේම තමයි ඒ වෙළඳපළවල් හැදිලා තියෙන්නේ ගොඩක් ටුරිස්ට්ලා ටාගට් කරගෙන. ඉතින් ලස්සන ෂොප්ස් තියෙනවා, පොඩි ස්ටෝල්ස් තියෙනවා. ඒවයේ ගොඩක් සුවිනියර්ස්, එතකොට වීදුරු වලින් හදපු බඩු, ලස්සන වෙස්මුණු වගේ දේවල් ටුරිස්ට්ලාට ගෙනියන්න පුළුවන්. එයාලගේ මාකට් එකට ගැලපෙන දේවල් ගොඩක් වෙනිස් සිටි එකේ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාව අරගෙන ඇවිදින්න පුළුවන් ටුවර් එකක් තමයි වෙනිස් කියලා කියන්නේ. සම්පූර්ණ දවසක් ඇවිද්දත් අපිට ඇවිදලා ඉවර කරන්න බෑ. ගොඩාක් දේවල් තියෙනවා එක්ස්ප්ලෝර් කරන්න. දැන් ඔයාලට බැලුවමට පේනවා ඇති අපි බෝට් එකකට නගින්න යනවා. හැබැයි මේක බෝට් එකක් නෙමෙයි. එයාලා මේකට කියන්නේ බස් එකක් කියලා. දැන් අපි සිටි එකේ එක තැනක ඉඳලා තවත් තැනකට එයාලගේ බෝට් එකේ, ඒ කියන්නේ එයාලගේ බස් එකේ ගිහිල්ලා බලමු පොඩි ටුවර් එකක්. හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මේ සිටි එකේ හොඳ වීව් එකක් අපිට මේ බෝට් එකේ එහෙම නැත්නම් යාලා කියන බස් එකේ අපි ගන්න පුළුවන්. කොහොමද සිටි එක තියෙන්නේ කියලා හොඳට අපිට බලා ගන්න පුළුවන්. එතකොට පැහැදිලිවම පේනවා සිටි එක වට කරලා හැම පැත්තෙම වතුර තමයි තියෙන්නේ. ඉතින් බෝට්ටු යනවා. සාමාන්‍ය සිටි එකක සාමාන්‍ය විදිහට යන බස් වෙනුවට මෙයාලගේ බෝට්ස් අපිට දකින්න පුළුවන්. ඉතින් බස් හෝල්ඩ් කියලා කියන්නේ බෝට්ටු නවත්තන එක තොටුපළක් වගේ තැනක්. ඉතින් අපි වෙනිස් සිටි එකේ සෑහෙන වෙලාවක් ඇවිද්දා, සුවිනියර්ස් ගත්තා, ෆොටෝස් ගත්තා. ඊට පස්සේ හවස් වෙලා අපි ගෙදර ආවා. මේ තියෙන්නේ අපි ගෙදර යන ගමන් අයිස්ක්‍රීම් කන්න ආපු තැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉතාලියට ඇවිල්ලා ගත කරපු අපේ කාලය අපේ ටුවර් එක ඉවර වෙන්නේ.
අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ෆ්‍රාන්ස්. ඉතින් අපි ෆ්‍රාන්ස් වල කොහෙද ගියේ කියලා බලන්න ඔයාලට පුළුවන් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එතෙක් ඔයාලට සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකත් එක්කත් රැඳිලා ඉන්න. ඉතින් අපි ඉතාලියට බායි කියලා ඉතාලියේ එයාපෝට් එකෙන් අපි යනවා ෆ්‍රාන්ස් වලට. ඉතින් ඊළඟ ගමන ෆ්‍රාන්ස් වලින් හම්බ වෙමු. No more worries, no more fear. Just you and me, the sky so clear.